මේ තියෙන්නේ 2 ලීටර් ඩ්‍රිපර් එක. වතුර එන විදිහ වැරදි. හරිද? මෙන්න මේ විදිහට තමයි වතුර එන්න ඕනේ අපිට. හරිනවා. මේ හරි එක මේ බිඳු ජල සම්පාදනයනේ. එතකොට අපිට බිඳුව වැටෙන්න ඕනේ. අපි මේ වගේ එකක් සර්විස් කරන්න ඕනේ. වෙන්න ඕන දේ මම මේ කියලා දෙන්නේ. රයිට්? මේවා වෝටර් සප්ලයි එක ඩිස්කනෙක්ට් කරලා ඊට පස්සේ මේ ඩ්‍රිපර්ස් හිමීට ගලවලා ඉවත් කරගෙන ඒවා කලෙක්ට් කරගෙන වෙනම තැනකට ගිහිල්ලා තමයි ගලවන්න ඕනේ. මේ වගේ සාමාන්‍යයෙන් බැඳෙනවා මෙන්න මේ වගේ දෙයක් මේ දීර්ඝ කාලීනව වතුර ආවහම මෙන්න මේ වගේ දෙයක් බැඳෙනවා. ඊළඟට මේකේ තියෙනවා සිලිකන් වොෂර් එකක්. මෙන්න මේ ඇතුලේ තියෙන එක. නැවත කනෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේක තමයි හරිම ක්‍රමේ වතුර ලබා ගන්න ඕන. එතකොට අපිට පැයක් ඇතුළත වතුර ලීටර් 2ක් මේකෙන් ලබා ගන්න පුළුවන්.